travel with stone life. අද අපි පාහියන්ගල ලෙන බලන් තමයි යන්නේ. අපි මේ විදිහට මාර්ග දෙකක් තියෙනවා. තැන පිවිසෙන්න පඩිපිලක් සහ වටරම් පාරක්. පුරාවිද්‍යා කැණීම් වලට අනුව වසර 37000කට පමණ පෙර ප්‍රාග්-ඓතිහාසික යුගය දක්වා දිව යන කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල යටගම්පිටි ග්‍රාමයේ පිහිටි ආසියාවේ විශාලතම ස්වභාවික ගුහාව තමයි පාහියන්ගල කියන්නේ. මේ ගුහාව ආසියාවේ පැරණිතම මානව ජනාවාසයටද හිමිකම් කියනවා. පාහියන්ගල ලෙනට යන අතරමඟදී අපිට බලා ගන්න පුළුවන් දුර්ලභ කෙසෙල් වර්ගයක් වෙච්ච ඇටිකේල් කියන කෙසෙල් වර්ගය. ඉතින් මේ කෙසෙල් වර්ගය චීන මහායාන බෞද්ධ හිමි වන පාහියන්ගේ ශ්‍රීපාද වන්දනා ගමන් මගේ නැවතුම් ස්ථානයක් ලෙස මෙම ගුහාව තෝරාගෙන ඇති බවත් පසුව මෙම ස්ථානයට පාහියන්ගල යන නම නිර්මාණය වුණු බවත් කියවෙනවා. ලෙන ඇතුළට ඇවිල්ලා තියෙන ලෙන ඇතුළේ තියෙන බුදුගේ ඒ සහ බුදුගේ ළඟ තියෙන දේවාල ටික තමයි. මහනුවර යුගයට අයත් චිත්‍ර සහ හිඳි බුදු පිළිමයක් මෙම ලෙන තුලෙහි පිහිටි බුදුගෙයි නිර්මාණය කරලා තියෙන අතර විහාරස්ථානයේ වර්තමාන විහාරස්ථානයේ ආරම්භක හිමි ලෙස පොරෝගම හිමියන්ගේ නම සඳහන්ව තියෙනවා. මීට අමතරව මේ ලෙන තුල විශාල වවුල් ගහනයක් පැවති අතර ලෙනෙහි බඹරවද බැඳලා තියෙන බවටද අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන්. පුරාවිද්‍යා සිරිසමන් විජේතුංග ශිරාන් දැරණියගල යනා යටතේ 1986 දී පමණ ආරම්භක කැණීම් කටයුතු සිදු කර ඇති අතර ගුහා මැද්දේ ස්තර 7ක් ගැඹුරට හාරා තිබෙන අයුරු දැනටද නිරීක්ෂණය කරගත හැකියි. මෙම කැණීම්වලදී ගල් හා සත්ව ඇටකටු වලින් නිර්මිත ආයුධ, ඇඹරුම් ගල්, ගල් වලින් නිර්මිත ඉදිකටු වැනි කුඩා කටු, මානව ඇටකටු වැනි පුරාවිද්‍යා සාධක රාශියක් හමු වෙලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ කාබන් 14 නීරණයට අනුව වසර 37000කට පැරණි මානව හිස්කබල් 5ක් මෙම ස්ථානයෙන් සොයාගෙන තියෙනවා. කැණීම් සාධකවලට අනුව කෙටි කශේරුකා ව්‍යුහයක් සහ පළල් හකුවස්ති සහ විශාල දත් තිබූ බවට මේ මානවයන්ගේ මානව ව්‍යුහය පැහැදිලිව නිර්ණය කරලා තියෙනවා. මෙන්න මේ ලෙන මෙන්න මේ ස්ථානයේ හටින් ඉස්සර තිබිලා තියෙනවා අතුලට මාර්ගයක්, පටු මාර්ගයක්. ඒ මාර්ගය අතුලට නිරීක්ෂණය කියන්නේ කොපමණ ගැඹුරක් තියෙනවද කියලා නිරීක්ෂණය කරන්න ගිය භික්ෂුවක් නැවත නොපැමිණි බවට ජනප්‍රවාදයක් තියෙනවා. ඉදිරියේ නිරීක්ෂණය වන මාර්ගය හරහා පාහියන්ගල ලෙනේ ඉහළ කොටසට යාමේ හැකියාව තියෙනවා. නමුත් විහාරස්ථානය දැනුවත් කළා ඒකට අවසරයක් ගැනීම සිදු කළ යුතුයි. පාහියන්ගල ලෙනේ ඉදිරියෙන් නිරීක්ෂණය කළ හැකි මීදුම් වල සහ දර්ශනීය කඳු පන්ති නිරීක්ෂණයට වර්තමානයේ ගොඩනගපු view point එක. මෙතනට ආවම දර්ශනීය view එකක් ගැනීමේ හැකියාව තියෙනවා. According to excavations carried out in the Bulatsinhala Yatagampidi village of Kalutara district, Pahiangala, one of the largest natural caves in Asia, dates back to prehistoric times about 37,000 years ago and is also claimed to be the oldest human settlement in Asia. Located about 400 feet above sea level, the front opening of this cave is
175 feet high and about 200 feet long. It is said that between 3,000 and 5,000 people could stay in this cave without getting wet. Initial excavations were carried out in 1986 under archaeologists Sirisaman Wijetunga and Shiran Dharaniyagala, and 7 layers of excavations can be observed in the center of the cave. During these excavations, a wealth of archaeological evidence has been found, including tools made of stone and animal bones, grinding stones, small needles made of stone and human bones. According to the United States, 5 human skulls, which are about 37,000 years old, have been found at this site. There is evidence that humans ate a species of snail known as caul, and that they also consumed foods such as aticasel, sheefish, and salt. Excavation evidence shows that they had a short vertebral structure, wide jaw bones, and large teeth. This cave was chosen by Mahayana Buddhist monks as a stopping point on the Siripada pilgrimage route. It is said that the place later received the name Pahiyangala. The founder of the present Pahiyangala Viharaya is said to be Venerable Porogama Thero. The statue of the seated Buddha and paintings in this cave date back to the Kandyan era. In addition, a large number of bats lived there. Wasp nests are still found in the cave.